எல்லாருக்கும் வணக்கம். අද ඔයාලකට වෙන්නේ සමාන පද පාඩමාලාවේ 10 වෙනි කොටසත් එක්ක. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අද ඔයාලට තවත් අලුත් සමාන පද ටිකක් ඉගෙන ගන්න පුළුවන්. අද අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් කලින් මම කරපු වීඩියෝස් ටික බලන්න පුළුවන්. channel එකේ playlist එකට ගිහිලා සමාන පද කියලා වෙනම playlist එකක් තියෙනවා. ඒකේ බලන්න පුළුවන්. ඉතින් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification button එක click කරගන්න. Tamil ඉගෙන ගන්න අවශ්‍ය නම්. ඉතින් අපි බලමු අද සමාන පද ටික මොනවද කියලා. අද තියෙන ටික. අද 10ක් අරගෙන ආවා. අපි එහෙනම් බලමු. පළවෙනි එක පාඩල්. පාඩල් කියන්නේ සින්දුවට, ගීතය. පාඩල්, පාட்டு, ගීතම්. පාඩල්, පාට, ගීතම්. ඊළඟ එක මරම්. මරම් කියන්නේ ගසනේ. පුංචි අයත් දන්නා මරම් කියන්නේ ගස කියලා. ඒකට කියන සමාන පදේ තමයි විරුච්චම්. විරුච්චම්. මරම්, විරුච්චම්. අපි සිංහලෙන් වෘක්ෂය කියලා කියන්නේ. එතකොට ඒකට ළඟින් යන දෙමළ වචන තමයි මේ විරුච්චම් කියන්නේ. හරිද? විරුච්චම්. පූ කියන්නේ මල. ඒකත් ඔයාලා හැමෝම දන්නේ දයන්නේ පූ. පූ කියන්නේ මල. සමාන පද තමයි මලල්, පුෂ්පම්. පුෂ්පම්. සිංහලෙන් අපි කියනවා පුෂ්පය කියලා. දෙමළෙන් කියනවා පුෂ්පම් කියලා. හරි? යානේ. යානේ කියන්නේ අලියා. යානේ, අලියා. සමාන පද තමයි කරි, වේලම්, ගජන්, පිළිර, මාදංගම්. මාදංගම්. යාனை, கரி, வேலம், கஜன், පිළිර, මාදංගම්. පයනිහල්. පයනිහල් කියන්නේ සංචාරකයන්ට. පයනිහල්. සමාන පද තමයි பிரயாணிகள். பிரயாணிகள், உல்லாச பிரயாணிகள், சுற்றுலா பயணிகள், வழிப்போக்கர்கள். වචන ටික දිග වැඩි තමයි ඒ වුණාට මේක කිව්වොත් එහෙම ඔයාලට කටට හුරු ඉලේසි. උල්ලාස பிரயாணிகள். பயணிகள் කියන්නේ සංචාරකයෝ. பயணிகள், பிரயாணிகள், උල්ලාස பிரயாணிகள், சுற்றுலா பயணிகள். දැන් சுற்றுலா பயணிகள். දැන් சுற்றுலா කියන්නේ ළමයි සංචාරයනේ. சுற்றுலா කියන්නේ. சுற்றுலா කියන්නේ සංචාරය. නැත්තම් චාරිකාවට අපි කියනවා මේ சுற்றுலா කියලා. එතකොට பயணிகள் කියන්නේ ගමන් කරන අයනේ. සංචාරයේ යන, ඒ කියන්නේ යන අය. හරි? දෙක එකතු වෙලා තමයි මේ සංචාරකයෝ කියන වචනේ சுற்றுலா பயணிகள். චාරිකා යන්නෝ කියන අදහසින් තමයි මේ වචනේ ඇවිල්ලා තියෙන්නේ. சுற்றுலா பயணிகள். ඊළඟ வழிப்போக்கர்கள். வழிப்போக்கர்கள். ඊළඟ වචනේ නීර්. නීර් කියන්නේ වතුර, ජලය. ජලම්, තண்ணீர். நீர், ஜலம், தண்ணீர். ජලය. වියප්පු, පුදුමය. වියප්පු, ආශ්චර්යම්, පුදුමය. මලයි කියන්නේ කන්ද. මලයි කන්ද. උදාහරණ මේ සමාන පද ගිරි, කුන්රු, පර්වතම්. ගිරි, කුන්රු, පර්වතම්. මලයි. මලයි කියද්දි මේලා යන්න මතක තියාගන්න. හරිද? දැන් ලයින් තුනක් තියෙනවානේ. මේලා යන්නේ මලයි කියලා આવොත් තමයි කන්ද කියන්නේ. මෙන්න මේලා යන්නේ මලයි આવොත් මොකද්ද? ඒක වැස්සනේ. හරි? අනිත්ලා යන්න. ඒලා යන්නේ එන වචනේ මට මතක නැහැ. මම පොඩ්ඩක් ඒක වචනයක් ලියනවද? තියෙනවා නම් ඒකේ තේරුම මොකද්ද කියලා බලලා කියන්නම්. මේලා යන්නේ આવොත් තමයි මලයි කන්ද. මේ මව්වල උලාන આવොත් එහෙම මේ මලයි කිව්වොත් ඒකේ තේරුම වැස්ස. හරි? ඊළඟ වචනේ නන්පගල්. නන්පගල් කියන්නේ මධ්‍යහනය. දහවල මධ්‍යහනය. සමාන පදේ තමයි මධ්‍යාන. මධ්‍යාන. හරි? නන්පගල්, මධ්‍යාන. ඊළඟ වචනේ අන්තිම එක. අන්තිම එක කියන්නේ දැන් මේක පාඩම් මාලාවක්නේ. ඉතින් ඒකට මුල ඉඳන්ම බැලුවොත් එහෙනම් මේක තමයි අද ඔයාලා ඉගෙන ගන්න 100 වෙනි සමාන පදේ. හරිද? 100 වෙනි වචනේ. භූමි, පොළව, තරයි, පුවි, අවනි. හරි එහෙනම් ඔයාලා අදත්
අලුත් සම්මාන පත්‍රිකා ඉගෙන ගත්තනේ. එහෙනම් මේ ටිකත් ඔයාලට ඔයාලගේ ඇහැට හුරු කරගන්න, කටට හුරු කරගන්න, එයාගේ මතක තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.